සුබ දවසක් වේවා සෙනෙහවන්තයනි. උත්පත්ති පොතේ දෙවනි පරිච්ඡේදයේ 1 2 3 පද වල අප දකින පරිදි දෙවියන් වහන්සේ මුළු මැවිල්ල මවා නිම කළා. ඒ වගේම දෙවියන් වහන්සේ තමන් විසින් සෑදුවා වූ ස්වකීය කර්මාන්තය දින 6කින් නිම කළ අතර 7 වෙනි දවසේ උන්වහන්සේ නිවාඩු ගත්තා. ඒ වගේම උන්වහන්සේ 7 වෙනි දවසේ නිවාඩු ගත්ත පමණක් නොවේ, ඒ දවසට ආශිර්වාද කොට එය ශුද්ධයයි නියම කළා. උන්වහන්සේ මැව්වා වූ මැවිල්ලේ ආශිර්වාද කළ පණ නැති, ප්‍රාණයක් නැති ඉතා වැදගත් දවසක් විදිහට අපිට 7 වෙනි දවස දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ දවසේදී දෙවියන් වහන්සේ නිවාඩුගෙන උන්වහන්සේ කළා වූ ඒ කාරණාව අද දවසේ අපට දෙවියන් වහන්සේගේ දරුවන් විදිහට 7 වෙනි දවස උන්වහන්සේව නමදින්නට, උන්වහන්සේව ඔසවන්නට, උන්වහන්සේ සමග කාලය ගත කරමින් දෙවියන් වහන්සේට තව ලං වෙන්නට අවස්ථාවක් කොට නියම කර තිබෙනවා. එය ආශිර්වාදයක් ලෙස පවත්වනවා නම් අපි දෙවියන් වහන්සේ තුල බලවත් වෙන්නට යනවා. දෙවි ස්වාමිනී, ඔබ වහන්සේ සමග ලංව ගත කිරීම පිණිස හැම කෙනෙකුට කරුණාව දුන මැනව. ඒ තුලින් ඔබ වහන්සේගේ ආදරය, රැකවරණය, ආරක්ෂාව, ආශිර්වාද භුක්ති විඳමින් ප්‍රීතිමත් ජීවිතයක් ජීවත් වෙන්නට උදව් කළ මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන් ඉල්ලා සිටිමුව. ආමේන්.